මස්ලේ නැතියට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස්සේ සැපතෙහි ලොබ නොකරන්නේ දොස් පෙනෙනු මිස දුක්මයි වන්නේ. දැන් බලන්න මේ මං කීවේ ලෝවැඩ සංගරාවේ අපි කවුරුත් දන්න කියන බොහොම ප්‍රසිද්ධ කවියක්. නිතරද වේලේ අහන කවියක්. ඉතින් මේ කවිය තමයි මම අද පොඩ්ඩක් ඔබට තේරුම් කරලා දෙන්න යන්නේ. ඉතින් ඒකට හරියන්න පොඩි වීඩියෝ එකකුත් තිබුණා. දැන් බලන්න මස්ලේ නැතියට බලුලේව කන්නේ. සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් බල්ලෙක් මොන හරි මස් කට්ටක් දැක්කාම ওই මස් කට්ට අරන් පොර කකා අනිත් අයට දෙන්නේ නැතුව මා හරඹයක් කරලා ඔය මස් කට්ට තමන්ගේ කරගන්නවා. ඔක තමන්ගේ කරගෙන ඉතින් දැන් හපනවා ඉතින්. හපලා අන්තිමේට බඩ පිරෙන්නේ නැහැ. තමන්ගේ කටේ ඒ මස් කට්ටේ කෑලි වැදිලා කටතුවාල වෙලා ඒ ලෙහෙරාට තවත් හපනවා මිසක් කවදාකවත් මේ මස් කට්ටේ හපලා බඩ නම් පිරෙන්නේ නැහැ. හැබැයි ඒ බල්ලට මේ මස් කට්ට හපන එක හරි සැපයක් දැනෙනවා. මොකද අර තමන්ගේ ලේරහම තමන්ට දැනෙනවා. ඌ ඉතා ඉන්නේ මස් කට්ටේ ලේ තමයි තියෙන්නේ කියලා. බේම් මේ වගේ මහා නීච ඒ වගේ මහා තේරුමක් නැති නිස්කාර කන්සෙප්ටයක් තමයි අපි කියන්නේ ඔය පැවිද්දෝ නෙමෙයි ගිහියෝ. නැත්තම් ගිහි පින්වත් පිරිස ඔය විඳින්නේ සැපයි කියලා. අර මස්ලේ නැතියට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. දැන් අද හෙට මැරෙන්න ඉන්න ඔය අවුරුදු 80ක විතර උපාසක අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අහන්නකෝ මේ ජීවිතේ සැපක් වින්දද කියලා. දැන් මේක තරුණ මහත්තුරුන්ට නෝනවරුන්ට හරි හොඳ කවියක් මේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන්නේ. දැන් ඒ අයගෙන් අහපුවාම කවදාකවත් ඒ අය කියන්නේ අනේ පුතේ මොන සැපක්ද? පුදුම දුකක් නේ වින්දේ. හරියට තාම ඉතින් එහෙම එකක් නැහැ. දැන් ඉතින් මැරෙන්නටත් ළඟයි. මොන සැපයක්ද? එතකොට ඒ අම්මලා තාත්තලා ඒ විදිහට මැරුණා නම් අර කියන්නේ කවුද? බූස්ලි මහත්තයා. ඒ වගේම මහ විද්වත්තු ඔය ඔක්කොම නිකම්ම මැරිලා ගියා මිසක් සැපයක් නම් වින්දේ නැහැ කිසි කෙනෙක්. සැපයක් වින්දනම් වින්දේ නිරාමිෂ සැපේ වින්දු ලෞතර බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් මහා සංඝරත්නය හැරෙන්න වෙනනම් කෙනෙක් නැහැ සැප විඳපො. එහෙනම් දුවේ පුතේ මේ කම් සැප විඳ අර කවදාකවත් පිරෙන්නේ නැති මස් කටු හප ඉන්න නැතුව මොනවද දැන් ওই මස් කටු? දැන් කෙල්ලක් නම් කොල්ලෙක්. ඉතින් ඔය කොල්ලෙක් කියන මස් කට්ට හප ඉන්නවා. කොල්ලෙක් නම් කෙල්ලක් කියන මස් කට්ට හප ඉන්නවා. අන්තිමේට දැන් බොරු නම් කියන්නේ කොල්ලනේ උඹලගේ අත් දෙක බලපල්ලකෝ මොනතරම් දහ දුක් විඳලාද කියලා. උඹලගේ කකුල් බලපල්ලකෝ මොනතරම් දහ දුක් විඳලාද කියලා. කෝ ලැබිච්ච ඵලය. ඔය මස් කට්ට හප හැමදාම ඉන්නවා. ඊට පස්සේ වාහනයක් කියන මස් කට්ට. ඊට පස්සේ අධ්‍යාපනය කියන මස් කට්ට. ඊට පස්සේ ඩිග්‍රිය උගත්කම කියන මස් කට්ට. ඊට පස්සේ ඕ හප ඉන්න රමණය කර ආධ්‍යාත්මික සැපයක් ගැන හිතන්නේ නැහැ. ඒ නිසා ඔය මස් කටු අතහැරලා දාලා පරම සැපය විඳින්න. මේ ශාසනයට පුළුවන්කමක් තියෙනවා නම් එන්න. ඒ මස් කටු අයින් කරලා අම්මත සැපය විඳින කෙනෙක් විදිහට මට ආඩම්බරෙන් කියන්න පුළුවන්. එනිසා දුවේ පුතේ ජීවිත වරද්ද ගන්න එපා. වරදින්න ඕන තරම් පාරවල් තියෙනවා. දහසක් තියෙනවා වරදින්න පාරවල්. කෝටියක් තියෙනවා. හරියන්න එකම එක පාරයි තියෙන්නේ. ඒ පාර නම් ශාසනය විතරයි තියෙන්නේ.